ජීවිතේ පළවෙනි පාරට පොටි අදින්න යනවා. මම පොටි අදින්න කිසිම දෙයක් දන්නේ නැතුව කොහොමද මම ඒක කරේ කියන ඒක බලපු ගොඩක් කට්ටිය මට අඩුපාඩු හදාගන්න විදිහ කියලා තිබ්බා. ඊළඟ කෝට් එක කියන්නේ පළවෙනි කෝට් එකෙන් පස්සේ දෙවෙනි කෝට් එක අදින්න උපදෙස් දීලා තිබ්බා. ඉතින් මම පළවෙනි කෝට් එක ඇදලා ඉවරයි. දැන් දෙවෙනි කෝට් එක අදින්න තියෙන්නේ. මේකෙදි ගොඩක් කට්ටිය කියලා තිබ්බා දැන් දෙවෙනි කෝට් එක අදින්න කලින් ස්කේපරේ අරගෙන අපිට මෙන්න මේ වගේ තියෙන ඒවා ඔක්කොම හූරලා එහෙම හූරන්න කියලා. පොටි අදිද්දි අපිට සමහර විට පේන්න තිබ්බේ නැති මෙන්න මේ වගේ ඒවා හූරන්න පුළුවන්. ඒක හූරලා අයින් කරන්න කියලා ගොඩක් කට්ටිය කිව්වා. මම කලින් වීඩියෝ එකේ පොටි අනියේ මේ වගේ ග්ලව්ස් එකක් අතට දාගෙන ගොඩක් කට්ටිය කියලා තිබ්බා එහෙම කරන්න ඕනේ නැහැ. මොකක් හරි ඔය ලී කෑල්ලක් අරගෙන හොඳට දිය කරන්න කියලා. එහෙම අවුලක් නැහැ කියලා. දෙවෙනි කෝට් එක අදින්න පටන් ගත්තා. දැන් පළවෙනි කෝට් එක ඇද්දේ මෙහෙම උඩ අතට නම් දෙවෙනි කෝට් එක අනිවාර්යෙන් හරස් අතට අදින්න කිව්වා. කියන එකට හේතුව ගොඩක් අය කිව්වේ අර සමහර තැන්වල වලකොඩෙලි තිබ්බොත් මේ අතට අදිද්දි ඒක බැලන්ස් වෙන්න ඉඩ තියෙන chance එක වැඩි කියන හින්දා කිව්වා. පළවෙනි කෝට් එක අදිද්දි දාපු වීඩියෝ එකෙන් ගොඩක් කට්ටිය මට මං කරපු වැරදි හදාගන්න උපදෙස් දීලා තිබ්බා. ඒවත් අනුගමනය කරලා මම දෙවෙනි කෝට් එක ඇද්දා. දෙවෙනි කෝට් එක ඇද්දේ තනිකර හරස් අතට ඇද්දේ. ඉතින් ඒකත් ඇදලා ඉවරයි. ඒක ඇද්දේ ගිය සතිය ඇද්දේ. අද වැලිකොලෙන් කපන්න යන්නේ. 160න් වගේ තමයි මුලින් කපන්න ගියේ. ඒ වුණාට 150 තමයි ජය කිරණේ තිබ්බේ. රුපියල් 80යි වැලිකොලයක් එන්නේ. ඉතින් 150න් ගෙනාවා. ඉස්සල්ලාම 150න් කපලා 220න් හරි ඊට වඩා වැඩි එකකින් කපන. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේකට ෆ්ලෑෂ් ලයිට් එකක් තිබ්බනම් හොඳයි. එතකොට හොඳට අපිට කැපෙන්න ඕන තැන් පේනවා කඩතොළු තියෙන තැන්. දැන් මට මේ වෙලාවේ ෆ්ලෑෂ් ලයිට් එකක් හොයාගන්න විදිහක් නැහැ. ඒකින්ද මම මේ වගේ බල්බ් එකක් දාලා පොඩි වයර් කෝඩ් එකක් හදාගත්තා. සමහරවිට මේක පිලමන්ට් බල්බ් එකක්ද දන්නේ නැහැ ඕනේ. මේ වෙලාවේ අපේ ගෙදර පිලමන්ට් බල්බුත් නැහැ. මම ඉතින් මේ LED බල්බ් එක දාලා තමයි බලන්නේ. බලමු මේකෙන් අපිට කඩතොළු පේනවද කියලා. අවුලක් නැහැ. මේකෙනුත් වැඩේ කරගන්න නම් පුළුවන් වෙයි වගේ. මොකද මේ ඔයාලට පේනවා ඇති කඩතොළු හොඳට පේනවා ඒක. පරණ ඉයර්ෆෝන් එක බොක්ස් එකක් තිබිලා මේ විදිහට වැලිකොලේ අල්ල ගන්න පුළුවන් වෙන්න හදාගත්තා. මේක හරියයිද දන්නේ නැහැ. බලමු try කරලා. එනදී සාමාන්‍ය හොඳට කැවිලා තියෙන්නේ. දැන් ඊට පස්සේ අර පොඩි කොලයකින් අල්ලපුවාම ඒක කම්ප්ලීට් එතකොට. උඩ තියෙන හැමෝම පට්ටම ෂේප් එක හදාගන්න පුළුවන් වුණා. ඒකත් එහෙම මම ඇදලා වැලිකොලෙන් ඇද්දා. දැන් අපි අනිත් කොලෙන් කපමු 320න් කපලා බලමු. 320 නම් වැඩි සමහරට 220 වගේ තිබ්බනම් තමයි හොඳ මං හිතන්නේ. 220 ඉවර වෙලා අපේ පැත්තේ. ඒකෙන්ද 320ක් ගෙනාවා බලමු ෂේප් එක කපලා. මම 320 නුයි 150 දෙකෙන් ඇදලා ඉවරයි. දැන් තියෙන්නේ පිලර් එක ගන්න. පිලර් එකක් ගෙනත් තියෙන්නේ. ලීටරයක් ගෙනාවා ඇති සමහර විට. මේකෙදි හැබැයි පිලර් එක නම් මේක ගත්තේ මේක හොඳයිද දන්නේ නැහැ. දැන් කරන්න දෙයක් නැහැ අරන් ඉවරයි. දැන් මේක අර ටිකේ ගාපලා ඊට උඩින් තින්ත ගන්නවා මේක වෙලුණාට පස්සේ. සමහර විට බලන අයට හිතෙනවා ඇති මොන කුණෙක්ද මන්දා කියලා. මොක බාස් කෙනෙක්ට දුන්නා නම් කියලා වගේත් හිතෙන ඇති සමහර විට ඔච්චර නටන්න ඕනේ නෑ පොටි නාගෙන කුඩු නාගෙන කියන එක. ඉතින් මෙතනදී අපේ එතනේ කෑල්ලේ දිග තියෙනවා මේ බිත්තියේ අඩි 19ක්. එතකොට අඩි 9 ගානක් උසයි. කියන්නේ 10ට අඩි 10ක් කියලා හදුවොත් එහෙම වර්ග අඩි 190. කවුරු හරි කමෙන්ට් එකක් මම දාලා තියෙනවා දැක්කා කලින් එකේ වර්ග අඩියකට රුපියල් 60ක් හරි හොම ගානක් ගන්නවා කියලා පොටි ඇදලා ෆිනිෂ් කරන්න. කපන්න අපි වර්ග අඩි 200ක් කියලා හිතුවොත් එහෙම රුපියල් 12000 කියන්නේ අඩු ගාණෙන් රුපියල් 11000ක් කියන්නේ වර්ග අඩි 200ක්ම නැහැනේ 11000 10000 අතර ගාණක් යනවා අනිවාර්යෙන් ওই ටිකේ පොටි ඇදලා කපන්න. ඉතින් මට ගියේ ගෙදර ඉන්න නිවාඩු දවසයි දවස් දෙකයි ඇත්තටම. දැන් අද තින්ත ගාලා ඔක්කොම කරලා ෆිනිෂ් කරන්න පුළුවන්. දවස් දෙකක් ගියා. ඉතින් රුපියල් 10000ක් මගේ පඩියෙන් මට ඉතුරු කරගන්න පුළුවන් වුණා. මොකද නිකන් ගෙදර කාලා බීලා ඉන්න වෙලාවේ මේ වැඩේ කරලා මේ කියන්නේ පොටි බාස්ලාගේ රස්සාව නැති කරන්න නෙමෙයි. කියන්නේ පොටි බාස් කෙනෙක්ට දෙන ගාන Tamanට හැකියාවක් තියෙනවා නම් ඉතුරු කරගන්න. ඉතින් ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෑ කියලා මං හිතන්නේ. අර තරම් සමහර විට ෆිනිෂින් එකක් නැති වෙයි. උපිරියටම නීට් එකටම සමහර විට වැඩේ අපිට කරගන්න බැරි වෙයි. හැබැයි අපේ ගෙදර තියෙන තත්ත්වෙත් අනුව අපිට අපේ සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා නම් ඉතින් අවුලක් නෑනේ. අපි කරගත්ත වැඩේ අපිට හොඳට කරගන්න පුළුවන් වුණා කියලා. තව වීඩියෝ එකකින් අපි හම්බෙමු.